කොන්නිචිවා. මේ තමයි ජපානයේ වසන්තය නේද? මේ බලන්න මල් පිරිච්ච සකුරා ගස් වලට දැන් වෙලා තියෙන දේ. තනින් තන මල් නටුත් එක්කලා මල් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඉතින් මේ තියෙන කොළ. මේ දවස්වල මේවට කියන්නේ හසකුරා කියලා. හා කියන්නේ කොළවලට. මේ තියෙන හනමිසුකි කියන මල. සකුරා මල් වාරි ඉවර වෙනවත් එක්කම ඊළඟට පිපෙන මල් జాතියක් තමයි මේ හනමිසුකි කියන්නේ. හනමිසුකි කියන මල මේ බලන්න. සකුරා මල තරම්ම නම් ලස්සන නැතුව ඇති. මෙන්න මේ විදිහේ හැඩයක් තමයි හනමිසුකි වලට තියෙන්නේ. මේවත් සුසුජි මල් වාරය ගැන යයි සකුරා ගැන කන්දක් සීමා පොතෙත් ලියවිලා තියුණා. මේ මලුත් එහෙම තමයි. මේකත් රෝස මලක් වගේ ලස්සනයි. සුසුජි ඒත් වර්ග කීපයක් තියෙනවා. සුදු පාට, රෝස පාට, දම් පාට, තද දම් පාට වගේ. මේවට කියන්නේ බොකේ කියලා. මේ බොකේ ටිකක් පරක්කු වෙලා කියන්නේ මම ෆොටෝ ගන්න ඉන්න පරක්කු වෙලා. උඩටම මල් පිපිලා. ඈතින් පේන්නේ යයි සකුරා. මේකට මෙතනත් මේ සුදු පාට ගහ. මේ සුදු පාට ගහ මේකත් බොකේ සුදු පාට එක. බොකේ හරියම ලස්සනයි. රෝස මල් වගේ ලස්සන ඒවා තියෙනවා. ඊපස්සේ මම අර හැටි පෙන්නන්න. එන්න බලන්න ටියුලිප්. දැන් ටියුලිපුත් ඉවර වෙගෙන යන්නේ. සීතලටයි රස්නෙටයි ඔක්කොටම රොතු දීගෙන මේ වගේ ලස්සනට පිපිලා. මෙන්න මෙහෙම. පේනවද තැපැල් පෙට්ටිය? තවමත් මේ තැපැල් පෙට්ටි වලට ලියුම් දානවා, ලියුම් ගන්න එනවා. මෙතන පාට වර්ග කීපයක් තියෙනවා.